වහන්සේ මාව දේශයෙන් එකයි වලින් ගිනිච්චා. ඒතකොට මට පහුගිය කාලේ ගොඩාක් මම ලෝකයටවත් මගේ සභාවටවත් මගේ සහෝදරයන්ටත් නොකිය මගේ ජීවිතේ ගොඩාක් ප්‍රශ්න කරදරාක් වෙලාවේදී තනියම මම ඒවා ස්වාමීන් වහන්සේට කිව්වේ. ඒ වෙලාවේ උන්වහන්සේ මට ඒවට උත්තර දුන්නා. ඒ නිසා ස්වාමීන් වහන්සේට කොටි වාරයක් ස්තුති කරනවා. ඉතින් මගේ ඒ ගැළවීම තුළ මම ලැබපු අත්දැකීම තුළ මගේ ජීවිතේ වෙනස් වුණ තැන මම රෝගයේදී සුව වුණේ බෙහෙත් වලින් නෙමෙයි ස්වාමීන් වහන්සේගේ කරුණාව නිසා. එතකොට මගේ ස්වාමියා තුල ගැළවීම තිබුණේ නැහැ. උදේ වෙනහසේ පිළිඅරගෙන තියෙනවා දැනට. ඒ නිසා ඒ විශේෂයෙන්ම ස්තුති කරනවා ස්වාමීන් වහන්සේට. ඒත් මගේ දරුවෝ තුන්දෙනා ගැන මම ස්තුති කරනවා මේ වෙලාවේ. මොකද දරුවෝ තුන්දෙනාම ගැළවීමට ඇවිල්ලා ඉන්නවා. උන් තුන්දෙනාම දෙවියන් වහන්සේට බොහෝසේ ප්‍රේම කරනවා. ඒ වගේම උන් බොහෝ සාර්ථක ව්‍යාපාර තුනක් පටන් අරන් තියෙනවා. ඉතින් ඔවුන්ගේ ජීවිතයේ සියලු දේවල් ස්වාමීන් වහන්සේට වැඳුනේ. උන්වහන්සේට මම කියපු යාත්‍රාවලදී ආඥා කරපු වෙලාවදී මගේ කඳුළු මුතුබාට උන්වහන්සේ පත් කරලා තියෙනවා. ඉතින් ඒ කාරණාවත් එක්ක ස්වාමීන් වහන්සේට මගේ නිවස සම්පූර්ණයෙන් බාර කරලා තියෙන්නේ. මොකද මම පටන් ගන්න උන්වහන්සේ මාව තෝරගෙන තිබුණා. මම කුසට එන්න ප්‍රථම උන්වහන්සේ මාව තෝරගෙන තිබුණා. නැත්තම් මම අද මේ ඉන්නේ නැහැ. මොකද මගේ ජීවිතේ බොහෝ දේවල් වැරදිච්ච තැන් තිබුණා ස්වාමීන් වහන්සේට අහුම්කම් නොදුන්න නිසා. ඉතින් අහුම්කම් දෙන්න පටන් ගත්තට පස්සේ උන්වහන්සේ මාව හරි තැනට ගෙනාවා, හරි මාර්ගයට ගෙනාවා. එතකොට ස්වාමීන් වහන්සේ මම ඒක විශ්වාස කරන හේතුව තමයි මගේ සහෝදරයන් තුන්දෙනාටම තියෙනවා වේලපක්කඩ. මට විතරක් වේලපක්කඩ යන්නේ නැහැ. අපි එළි පුතේ. එතකොට මට විතරක් වේලපක්කඩ යන්නේ නැති හේතුව ස්වාමීන් වහන්සේ මාව තෝරගෙන තිබුණ නිසායි. ස්වාමීන් වහන්සේ විශේෂ දරුවෙක් ලෙස මගේ පවුලෙන් මාව තෝරගෙන තිබුණා. ඒ නිසා උන්වහන්සේගේ කරුණාව මට බොහෝ සෙයින් විදලා තියෙනවා. ආමේන්. ඉතින් ඒ කතා තෝරගත්තත් මම උන්වහන්සේගේ හඬට හුඟක් දුන්නේ නැහැ. ඒ නිසා වෙන්නේ නැති මගේ යම් දේවල් වැරදුනේ. අද ඒ උනාට ස්වාමීන් වහන්සේ සියලු මාර්ග නිවැරදි මාර්ග විවෘත කරලා උන්වහන්සේ මාව ගෙනියනවා. ආමේන්. ඉතින් ඒ කියන්නේ සෑම දෙයකින්ම ස්වාමීන් වහන්සේගේ නාමයෙන් ආශිර්වාදයේ සංගමන මට සාක්ෂි සියල්ල මේ නිවස මේ භූමිය මගේ ජීවිතේ මගේ පවුල මගේ සැමියා මගේ දරුවෝ මගේ සහෝදරයෝ මගේ පරම්පරාවම දෙවහන්සේ ආරක්ෂා කරනවා. ඒ නිසා උන්වහන්සේට කොටි වාරයක් ස්තුති. ඉතින් මගේ සහෝදර සහෝදරිනි මම ස්වාමීන් වහන්සේගේ වචනය ගැන අද කියන්න හදන්නේ ලුණු සහ ආලෝකය. බයිබලයේ ලුණු සහ ආලෝකය. ඒක අපිට නැතිව බැරි දෙයක්. ලුණු කියන්නේ අපිට නැතිව බැරි දෙයක්. අපේ ජීවිතේ ලුණු කියන්නේ පළවෙනි තැන. මොකද ලුණු නැත්තම් කිසිම දෙයක් නැහැ. ඒ උන්වහන්සේ කියලා තියෙනවා නුඹලා පොළවේ ලුණු. නමුත් ලුණු වල රස නැති වුණොත් ඒවා කුමකින් රස කරනු ලබන්නේද? එතෙන් පටන් ඒවා පිටත දමනු ලබන්නටද මනුෂ්‍යයන්ගේ පයින් පාගනු ලබන්නටද මිස අන් කිසිවකට නොවටින්නේය. ලුණු නැත්තම් ඒක පයින් පාගනවා කියනවා. වැඩක් නැහැ කියනවා. අපි විසි කරනවා. මොනම දේ වුණත් එහෙම අපි ලස්සන නැත්තම් ඒකත් විසි කරනවා. මත සුද්ධ මතේව 4:13 පාඩම. සුද්ධ මතේව 4:13. ඉතින් අපි ඇත්තටම ලස්සන නැත්තම් අපිව කවුරුත් ගණන් ගන්නෑ. අපි උදේට මූණේ හිටියේ නැත්තම් ඒක ගණන් ගන්නෑ. එතකොට අපි අලංකාරව හිටියේ නැත්තම් කවුරුත් අපිව ගණන් ගන්නෑ. අපිට සාරි නැත්තම් ගණන් ගන්නත් තේනේ. ඒ වගේ ඉතින් ලුණු නැත්තම් අපේ ජීවිතේ කිසිම රහක් නැහැ කියලා ස්වාමීන් වහන්සේ කියනවා. ඒ ලුණු කියලා උපමා කරලා තියෙන උන්වහන්සේ ස්වාමීන් වහන්සේගේ දරුවන් විදියට අපි උන්වහන්සේ ළඟට ඇවිත් අපි උන්වහන්සේගේ අනක් රක්ෂා කරන්නේ නැත්නම් තමයි අපි ලුණු නැති දෙයක් විදියට අපිව දකින්නේ. ඉතින් ඒ ධර්මිෂ්ඨ කමේ මාවතී යන උන්වහන්සේගේ වචනය අපිට උගන්වලා තියෙනවා. ඒකට පොළවේ කිසිම රසක් නැතුව ඉන්න බෑ. ධර්මිෂ්ඨ කමේ මාවතී උන්වහන්සේගේ වචනේ නැතුව අපි යනකොට මොකද ස්වාමීන් වහන්සේගේ මේ සියල්ලම ඇවිල්ලා උන්වහන්සේගේ ආගම් ભેද හදාගත්තේ අපි පස්සේ. පළමුව දෙවියන් වහන්සේ තමයි මේ සියල්ලගේ මහුම් කාර්යය. ඉතින් එතන ඒ විදිහට උන්වහන්සේ කියලා තියෙනවා. ඒක 14 වෙනි පදයේ කියනවා නුඹලා ලෝකයේ ආලෝකය. කන්දක් මුදුනේහි තිබෙන නුවරක් සංගවන්නට නොහැකිය. දැක්කනේ. උන්වහන්සේ කියනවා කන්දක් උඩ තියෙන දෙයක් හංගන්න බෑ. ඒ කියන්නේ අපි කන්ද උඩට ගියාම අපි හැමෝටම පේනවා. ඒ ස්වාමීන් වහන්සේ පිළිගත්තාම අපි හැමෝටම පේන්න ගන්නවා. ඇයි ඒ? අපි ස්වාමීන් වහන්සේ අපි තුල ඉන්නවා. උන්වහන්සේ ජීවමානයි. උන්වහන්සේ අපේ හදවතේ ඉන්නවා කියලා උන්වහන්සේ කියලා තියෙනවා. අපේ හදවත තුලට ස්වාමීන් වහන්සේ ආවහම අපිව පේනවා. කන්ද උඩට ගිහිච්චා වගේ. අපිව කන්ද උඩට හිටවෝ වගේ තමයි ස්වාමීන් වහන්සේ
මේ පිළිගත්තට පස්සේ. ආමේන්. කියන්නේ ඒ තරමට උන්වහන්සේ අපිව වෙන් කරනවා අනිත් අයගෙන්. වෙන් කරලා අපිව අමුතුම තැනකට ගෙනියනවා. ඉතින් උන්වහන්සේ මරණින් ජයගත්තා වගේ අපේ ජීවිතත් ජය ගන්න උන්වහන්සේ කන්ද උඩට ගෙනියනවා අපිව. එතකොට උන්වහන්සේ ආයි කියනවා 15 වෙනි පදේ මනුෂ්‍ය පහනක් දැල්ලා කුර්ණියේ යට නොව පහන් රුක උඩ තබති. ඒ විට එයින් සිටින සියල්ලන් කෙරේ ආලෝකයේ විහිදේ. ආලෝකයේ බබලයි. දැකනේ දැන් අපි පහන් පත්තු කරලා කවදාවත් පහන බිම තියන්නේ නැහනේ. අපි කුරුණක් උඩ තියන්නේ. එතකොට තමයි ආලෝකය තියෙන්නේ. බිම පහන පත්තු කරාට ආලෝකය එන්නේ නැහැ වැහිලා. උනේ යටින් තිබ්බොත් ආලෝකය විහිදෙන්නේ නැහැ. එතකොට අපිව ආලෝකමත් වෙන්නේ යාඥාවෙන් කම්මැලිකම නැතුව අවලසකම නැතුව ස්වාමීන් වහන්සේට ප්‍රශංසාව නිරතුරුව උන්වහන්සේ ගැන යාඥා කරමින් උන්වහන්සේට අපේ සියලු දේවල් ප්‍රකාශ කරමින් අපේ තියෙන දුක වේදනා උන්වහන්සේ ළඟ තියලා නිතර අපි උන්වහන්සේ මෙනෙහි කරනකොට අපි ඒ තබපුවේ කුණිය උඩ පහන වගේ තමයි. ඒක තමයි පහන කුණිය උඩ පත්තු කරාම වෙන දෙයක් කියන්නේ. ඉතින් ඒ වගේ කියලා ප්‍රකාශයෙන් තමයි සේම මනුෂ්‍යයන් විසින් නුඹලාගේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයේ සිටින නුඹලාගේ පියාණන් වහන්සේට ගෞරව කරන පිණිස නුඹලාගේ ආලෝකයේ ඔවුන් ඉදිරියේ බබලවා. ස්වාමීන් වහන්සේ කියනවා උන්වහන්සේ ළඟට ආවට පස්සේ උන්වහන්සේගේ මේ පණකට අනුව ඉන්නකොට මේ බයිබලයේ තියෙන මේ වචනට අනුව ඉන්නකොට අපි උන්වහන්සේ අපිව ස්වර්ගයේ විතර නෙමෙයි මේ මුළු ලෝකෙම මේ මුළු පොළොව තලයේම අපි බබලවනවා. ඒක නම් උන්වහන්සේ අපිට ආදරය කරනවා. ඒ තරමටම උන්වහන්සේ මොකද අපේ තාත්තා අපිට ආදරේනේ මොනවා කරත් අපි මොන වැරද්ද කරත් එයා හංගනවා. අම්මට හොරෙන් අපිට තාත්තා ගහන්නේ නැහැ කියලා දෙනවා. අම්මට හොරෙන් සමහරලාට අපිට තාත්තා කන්න දෙනවා. අම්මා වයින්නවා නම් තාත්තා පැත්තකට ගන්නවා අපිව. ඒ වගේ අපි ස්වාමීන් වහන්සේලාගේ ඉල්ලනකොට උන්වහන්සේ දුම කරුණාවක් අපිට දෙනවා. අපි තාත්තගේ මොනවද ඉල්ලන්නේ යන්නේ? අපිට ඉල්ලන ඕනම දෙයකදී අම්මට හොරෙන් ඉල්ලනවා මොකද කරන්නේ? ටක් පොඩි දාලා කොහෙන් හරි අතින් අල්ලලා පොඩියට අපි පොඩි කාලේ බොරුව ආදරය පෙන්නනවානේ. තාත්තට අපි මොනවා හරි යාපුව වැඩක් ගන්න. ඒ වගේ නෙමෙයි. ඇත්තටම ස්වාමීන් වහන්සේට අපි ආදරය කරනවා. ඇත්තටම අපි ස්වාමීන් වහන්සේ ළඟ ඉන්න ඕනේ. ඉතින් ඇත්තටම අපි අනාර්ගවත් කාලයකදී අනාර්ගවත් මේකේ පාස්වර්ඩ් දවසකට උන්වහන්සේ අපි පත් කරලා තියෙනවා. මේ ලෝකේ ලුණු වලිනුයි ආලෝකයේ ලැබෙන්නේ ස්වාමීන් වහන්සේ පාස්වර්ඩ්. ආලෝකයේ කියන්නේ. මොකද මේ ලෝකයේ සියලු දේවල් පාපයට වැටලා තිබුණේ. සියලු දේවල් පාපේ අන්ධකාරයේ වෙලා තියෙන්නේ. මොකද ලුණු අපිට නැතුව බෑනේ හැම දෙයකටම ලුණු ඕන. අලංකාරව අපි ඉන්න ඕන. උදාහරණ ගත්තාම ඇත්තටම අපිට ලුණු සීනි දේවල් නැතුව කිසිම දෙයක් බෑනේ. ඒ වගේ ස්වාමීන් වහන්සේගේ වචනයක් රස බලලා දැනගෙන ඉදිරියටම යන්න කියලා තමයි ස්වාමීන් වහන්සේ වචනේ මඟ පෙන්නන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේට බොහෝ සෙයින් ස්තුති කරනවා. මගේ වචනයේද ස්වාමීන් වහන්සේ මාව ආලේප කරන නිසා උන්වහන්සේට ස්තුති. සියලු දෙනාට බොහෝ ස්තුති. යස්මිතයි. ආමේන්. ආමේන්. ගන්නවටමත් නෙවෙයි. නෑ ඒකටමත් නෙමෙයි. ඔය කියනකොට මට ඒකට නෙමෙයි අතට මට වුණාවක් තිබුණා. මෙයා මෙතනින් එහාට කරගෙන යන්න ජනවාරි මාසෙ ඉඳලා පටන් ගන්න තමයි හදන්නේ. ඒ නිසා මේ පළවෙනි අඩි පියවර තිබ්බේ මගේ හිතවත්ම කියන අයට කියලා තමයි. ආමේන්. මොකද මගේ හිතවත් අය මම හිතනවා මම විශ්වාස කරනවා ඒගොල්ලෝ මට ඇත්තටම ආදරය ඇති කියලා. ඒ නිසා ඇත්තටම ආදරය ඇති කියලා හිතන නිසා තමයි මම ඒගොල්ලන්ට විතරක් විශේෂයෙන්ම එන්න කිව්වේ. නැත්නම් සෙනගණන් ගන්න පුළුවන් ඕන තරම්. එහෙම සෙනගක් මට අවශ්‍ය නැහැ. මට අවශ්‍ය මට ආදරය කියන අය විතරයි. දැන් බිරිටි නම හරි ඉවර කරනවා ස්තුති කරනවා කරමු චුට්ටක් ඉස්සෙල්ලා මේ අපේ ජීවිත වචන කොටස අපි චුට්ටක් යන කතා බහ කරමු පාසල වෙන්න ඕනේ කියලා දැන් මේ වචනය දැන් අපේ මේ සහෝදරයන් තව පොඩක් සරල වෙන්න ඕනේ කියලා මට තේරුණා මම බාර වැඩි කිව්වා නෑ මෙයාට මේ දැන් මේක ඉදිරියේදී සරල වෙලා එයි දැන් මේක අපිට තේරුණාක් හැටියට යක් අපි මේක බෑසෑන පුමාගෙන් යන්න ඕනේ දෙයක් තියෙනවා. ඉතින් දැන් ලුණු සහ ලෝකයේ කියුවාම දැන් ඒක තියෙනවා බයිබලයේ මතේ කියන පොතේ පස්වෙනි පරිච්ඡේදයේ තියෙනවා.
උන්වහන්සේගේ වචනේ සුදු ලියවිල්ලේ තියෙන්නේ මිනිසුන්ට ආශිර්වාදයක් මිනිස් ජීවිත චරිත හදන වචනයක්. දේවයන් වහන්සේ මේ වචනේ බලවන්තයි සැබවින්ම ආශිර්වාදයක්. ඉතින් මෙතෙන්දී කියන්නේ මනුෂ්‍යයාගේ චරිතය තුළින් අනිත් සෙනගට රසයක් වෙන එක. ලුණුමය රසයක් වෙන එක. ඉතින් මේ ලුණුමය රසයක් වෙන එක දැන් අපි දැන් ප්‍රතිකාර දහවල් කියනකත් නේද පාස්රාමික මම අපි මේ සේවය කරන අය හැටියට අපි ඉන්න පළාත්වල, අපි ඉන්න ගම්වල, අපේ ඉන්න සමාජය අතරේ අපි අසුරු කරන අය, අපි රැකියාව කරන අය අතරේ අපිට තියෙනවා අපිට ඒගොල්ලන්ට නැතුවම බැරි අය වෙන්න. ආමේන්. අපි ඒගොල්ලන්ට නැතුවම බැරි අය වෙන්න. දැන් ඒ වගකීම දෙවියන් වහන්සේ දැනගන්න අපට තියෙනවා. ඉතින් ඒ වගේම තමයි දෙවියන් වහන්සේගේ ආලෝකය කියන එක. දැන් අපි දකින මේ ආලෝක ලයිට් එක දැම්මහම පත් වෙනවා. ඉතින් පහනක් පත්තු කරලා උඩින් තිබ්බහම ඒක ආලෝකෙ වැටෙනවා. දැන් මෙතෙන්දී මේ කියන ආලෝකය අපේ ජීවිතෙන් අපේ චරිතෙන් අපේ මුහුණෙන් දකින්න යනවා මිනිස්සු. ඉතින් අපේ චරිතෙන් දකින්න යනවා මේ ආලෝකය කියන එක අපිට ඉතාම වැදගත් දෙයක්. තාමත් වැදගත් දෙයක්. ආලෝකය දැන් අර ප්‍රතිකා සිස්ටර් කිව්වා හරි දැන් පහන දුක කියන එක අපි දැකලානේ සමහරවල් කවුරුත් දැකලා නැති වෙද්දි මරණ වලව් වල හැම කියනවා මේ පහන දුක. මේ විසෝකේ තියන ලාම්පුව තියන ඒ කාලේ කරන්ට් එක තිබිච්ච ඉතිහාසයක තමයි මේ දේවල් ලියවෙන්නේ. ඒතර මේක තියෙනවා උඩ පහන පෙට්‍රෝල් මැච් එක කාලේ දැකලා මල්ලාද නේද? සෝසිරේ එහෙම දැකලා ඇති. මේ පෙට්‍රෝල් මැච් එක උඩින් එල්ලෙනවා කොක්කක් හදලා තියෙනවා. ඉතින් ඒ වගේ අර අපිට මේ ලාම්පු පත්තු කරන කාලයේ යුගයේ තමයි මේ තේරුම් කරන්නේ. පසුබිමේ ඒ පහන් රුක උඩ තියන්නේ නැතුව අපි මේ ලාම්පුව පත්තු කරලා යට තිබ්බොත් ගෙට එළිය වැටෙන්නේ නැහැනේ. ඒ වගේ තමයි අපේ චරිතය, අපේ ජීවිතය උන්වහන්සේ දැනගත්තට පස්සේ උන්වහන්සේගේ වචනය තුල ජීවත් වෙන අපිව කාටවත් යට කරන්න බෑ. අපෝ යට කරන්න බැරෙන් අපි ආර්ථික බෝලයක්, ටෙනිස් බෝලයක් වතුරේ ගුවාම වතුරකින් උඩ යනවා ඩොග් ගාලා. ඒ වගේ තමයි දෙවියන් වහන්සේගේ වචනය තුල ජීවත් වෙන අපි, උන්වහන්සේ අදහන අපි යට කරන්න බෑ කාටවත්. හේතුව මොකද? අපි මේ වචනයට අනුව ජීවත් වෙන්න පටන් ගත්තොත්, වචනයට අනුව අපි චරිතය ගත කරන්න ලෑස්ති වුණොත්, වචනයට අනුගමනය කරන්න ලෑස්ති වුණොත් මේ වචනේ මේ අහස පොළොව මවපාලනය කරන දෙවියන් වහන්සේ. ඉතින් උන්වහන්සේගේ වචනය තුළ ජීවත් වෙන්න පටන් ගන්න අපි කාටවත් යටපත් කරන්න බෑ. අපි ඉහළට උන්වහන්සේගේ අපෙන් හේතුව මොකද? අපි තුලින් මේ සමාජයට ආලෝකය යන්න තියෙන ලොකු වගකීමක්. මේ දෙවියන් වහන්සේ අදහා ගන්න අපට මහා විශාල වගකීමක් තියෙනවා. අපේ ජීවිතවල විශේෂයෙන් අපි කියන්න ඕනේ මෙතෙන්දී විශේෂයෙන් අපි මේ දේශනාවක් යනකොට ප්‍රතිකා සිස්ටර්ත් මේක අපේ ඉදිරියේදී හදාගෙන යන්නත් යන්න පුළුවන්. විශේෂයෙන් දැන් අලුත් කෙනෙක් ආවට පස්සේ දේශනාවේ ආරම්භයේ ක්‍රිස්තුස් වහන්සේ ඇතුළු වෙනවා. ඒතර යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ දැන් අපි ඇවිල්ලා ක්‍රිස්තුස් වහන්සේ 2025 ඉන්නේ. යේසුස් වහන්සේ අදහුවා හෝ නැතා හෝ මේ ඕන හැම මිනිසෙක්ම අද දවස කවදද කියලා කියන්න පටන් ගත්තොත් එහෙම දැන් උන්වහන්සේගේ නම කියන්නේ. ක්‍රිස්තු වර්ෂ 2025 නොවැම්බර් මාසේ 16 වෙනිදා කියලා කියන්න වෙනවා. ඉතින් ඒ හේතුව මොකද? ඒක තමයි මේ ලෝකේ දෙවියන් වහන්සේගේ විශාල සැලසුමක් තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ ලෝකෙට. හේතුව මොකද? මේ සියලු ආගම් දහම් කිසි දෙයක් දෙවියන් වහන්සේ ප්‍රතික්ෂේප කළා නැහැ. සියල්ලට දෙවියන් වහන්සේ ආශිර්වාද කළා තියෙන්නේ. ඒ සියලු ධර්මතාවයන් දෙවියන් වහන්සේ ප්‍රතික්ෂේප කළා නැහැ. නොගැලපෙන දේවල් තිබ්බත් උන්වහන්සේ ඒවට දේශ කරන්නේ නැහැ. ඒ හැම ආගමකටම ගරු කරනවා. අපි දෙවියන් වහන්සේගේ දරුවන්ට අපිත් ගරු කරන්න ඕනේ. හැබැයි ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ තවත් ආගමක් නෙවෙයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ මේ ලෝකෙට ආපු සියලු ධර්මතාවයන් සම්පූර්ණ කරන අපතනන් වහන්සේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ මාරයා පරාජය කළා තිබුණ නැති නිසා මාරයා පරාජය කළා ජය දෙන්න ආපු දනන් වහන්සේ. ජය දෙන්න ඔබ මා සමගද මේ විශේෂ පණිවිඩයක්. මේ පණිවිඩය විශේෂයි. අහගන්න අවධානයට ගන්න හිතට ගන්න මේ ලෝකේ පාලනය කරන මේ විශ්වයේ දනන් වහන්සේගේ පුත්‍රයා හැටියට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දැනට වසර 2025කට ඉස්සෙල්ලා ඉපදෙන්න සැලැස්තුනේ. මොකද දන්නවද? සියලු ආගම් වලින් සම්පූර්ණ නොවිච්ච දේවල් සම්පූර්ණ වෙනවා. ඒකෙන් එකක් තමයි මරණය පරාජය කරලා මලමුගේ උත්ථානලා මනුස්ස වර්ගයට උන්වහන්සේ එන්නේ. ඒකෙන් අපි
අපේ සීන ශාප පාප තමයි උන්වහන්සේ ගත්තේ. උන්වහන්සේ මැරුණේ අපි නිසායි. එතකොට අපේ පරම්පරාගත වෙන ශාප පාප සියල්ල අහෝසි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිගත්තට පස්සේ මොකද සිද්ධ වෙන්නේ? අපේ පාප ශාප උන්වහන්සේ ගන්නවා. උන්වහන්සේ තුල අපිට නිදහස් ජීවිතයක් ලැබෙනවා. මේක ලැබෙන්නේ කොහොමද? උන්වහන්සේ පිළිගත්ත උන්වහන්සේ ස්වාමී පුරුෂය කියලා පිළිගත්තට පස්සේ ඒක ස්වාමියා කියලා පිළිගත්තට පස්සේ එතකොට ස්වාමීන් වහන්සේ කියලා උන්වහන්සේ පිළිගත්තට පස්සේ උන්වහන්සේගේ පෞද්ගලික ගැලවුම්කාරයට අපිට පිළිගත්තොත් අපිට පුළුවන් වුණොත් ඒකෙදි අපේ කර්මය කියලා එකක් නැති වෙනවා. කර්මය කියන එක අහෝසි වෙනවා. එතකොට මොකද වෙන්නේ? අපේ ජීවිතවල අපේ ආදී ජීවවල කරපු කර්ම කියන ඒවා පාප කර්ම කියන ශාප කියන දේවල් එක තමයි අපි මේ ලේවලින් තමයි අපි ඉපදිච්ච මිනිස්සු. එතකොට ඒකෙන් සම්පූර්ණ වෙන් වෙනවා. ඒකෙන් කැඩෙනවා. අපිට ඔය කැන්සර් කියන ඒවා, එතකොට අංශභාගය කියන ඒවා, එතකොට දියවැඩියාව කියන ඒවා ඒ කිසි දෙයක් එන්න විදිහක් නැහැ. එන්නේ නැහැ. අපේ සභාවල සිරියන්හන්සේ අදහා ගන්න පවුල් වල සෙනග